මුලින්ම ආණ්ඩුව ඊයේ එල්ල කළ තුච්ච මේච්ච නින්දිත ප්‍රහාරය ඉතාමත් දැඩි පිළිකුලින් යුතුව අපි හෙලා දකිනවා. ඇත මේ ප්‍රහාරය අපිට සිහිගැන්වුවා පසුගිය රාජපක්ෂ යුගයේ සිසුන් දෙදෙනෙක් බිලිගනිමින් ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුළු දීවරයට වතුර ඉල්ලා හිටපු හඬ නගපු ජනයට එල්ල කරපු ප්‍රහාරයන් අපිට සිහිගැන්වුවා. ඒ වගේම අපිට සිහිගැන්වුවා 80 දශකයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔළුව වලට පරාල යන ගහලා ම්ලේච්ඡ ලෙස මරා දමපු යුගයේ. නමුත් අපි අවධාරණය කරන්න ඕන මෛත්‍රීපාල සිරිසේනටත් රනිල් වික්‍රමසිංහගෙත් හවුල් ආණ්ඩුවට වුන් ගමන් කරන්න උත්සාහ කරන්නේ නැවත ඒ පරණ පාරේ නම් අපි සූදානම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව එක්ක එකතු වෙමින් ඒකාබද්ධ වෙමින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් සමග මේ අරගලේ දිගටම රැඳෙමින් ඔවුන්ව පෞරක්ෂේ රකින්න අපි සූදානම් කියන පණිවිඩය අපි වෘත්තීය සමිති ව්‍යාපාර ලෙස දෙන්න කැමතියි. සයිටම් කියන හොර උපාධි කඩය වසාදමිය යුතුයි කියන ස්ථාවරය නොදරන්නේ අද එක පැත්තකින් ආණ්ඩුවේ ඇමතිවරුත් අනිත් පැත්තකින් ආණ්ඩුවට කඩේ යන ඉතාමත් සුළු පිරිසකුත් පමණයි. රජයේ වෛද්‍ය නිලධාරීන් වෘත්තීය සමිති විශ්වවිද්‍යාල සිසුන් හැම කෙනෙක් වෛද්‍ය පීඨවල පමණක් නෙමෙයි හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැම පීඨයක්ම ඒ වගේම තවත් බහුජන සංවිධාන විශාල ප්‍රමාණයකුත් අද ඊටාම දැඩි ලෙස අවධාරණය කරන ආණ්ඩුවට මේ සයිටම් හොර උපාධි කඩේ වහාම වසා දමන ඒ ජන සතු කරන් ආණ්ඩුව ඒ කිසිවක් නොදැක්කාසේ යහක බලාගෙන රජයේ ජනතාවගේ බදු මුදල් වලින් වෙලන් දැන්වීම දමමින් සයිටම් වෙනුවෙන් කඩේ යමින් තිබෙනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරන්න ඕන. තවදුරටත් මේ රටේ සිසු ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා. තවදුරටත් මේ රටේ සිසු ජීවිත බිලිගනිමින් මේ ප්‍රශ්නය ඉදිරියට අදගෙන යන්න උත්සාහ කරන්න එපා. ඒ නිසා කඩිනමින් වහාම මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ඉදිරියේදී තවදුරටත් ආණ්ඩුවට රැහිව එල්ලවන ප්‍රහාරය දැඩි වෙයි. ආණ්ඩුවට මීට වඩා එහාට ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වෙයි කියන කාරණාව දාමි කරමින් මම නිරේනවා බොහොම ස්තුතියි.